සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන පොදු ප්‍රශ්නයකට විසඳුම් ගැන. ඒ තමයි මාසික පඩියෙන් ඉතුරු කරන්නේ කොහොමද කියන එක. හරි. අපි මේ විග්‍රහයෙන් බලමු ඒකට පාවිච්චි කරන්න පුරුවන් ඔප්පු කරපු සරල ක්‍රම තුනක් ගැන. මේම දෙයක් වෙලා තියෙනවද? මාසේ පඩිය අතට ලැබිලා දවස් කිපයක් යද්දි සල්ලි ඔක්කොම ඉවරයි. මාසේ අග වෙද්දි අතේ සතයක්වත් නැතුව අමාරුවේ වැටෙන එක දැන් ඉපා වෙලාද? ඇත්තටම මේක හුඟක් දෙනෙක්ට පොදු අත්දැකීමක්. හැබැයි ඇත්තටම ගැටලුව තියෙන්නේ පඩිය පොඩි එකේම නෙවෙයි. ගොඩක් වෙලාවට ප්‍රශ්න තියෙන්නේ අපි මේ මුදල් කළමනාකරන විදිහේ. ඒ කියන්නේ මේ தত্ত্বය වෙනස් කරන්න බලය තියෙන්නේ අපේ මතේ. ඉතින් අපි බලමු ඒ වෙනස ඇති කරගන්න පුළුවන් පළවෙනි ක්‍රමය මොකක්ද කියලා. ඔන්න පළවෙනි සහ මම හිතන්නේ වැදගත්ම ක්‍රමය මේක තමයි pay yourself first. සිංහලෙන් කිව්වොත් මුලින්ම Tamanටම ගෙවන්න කියන එක. මේක සල්ලි ගැන අපි හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් කරන හරිම බලවත් මානසික වෙනසක්. මේකෙන් වෙන්නේ ඉතුරුම් කියන එක නිකම් දෙයක් වෙනුවට ස්වයංක්‍රීය පුරුද්දක් බවට පත් කරන එක. ඉතින් මේකෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් වෙන්නේ පඩිය ගත්තා මාසේ වියදම් ඔක්කොම කළා ඊට පස්සේ ඉතුරු වුණොත් තමයි පොඩ්ඩක් හරි ඉතුරු කරන්නේ. හැබැයි මේ ක්‍රමෙන් ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවනවා. ඒ කියන්නේ සල්ලි යන විදිහ අපි වෙනස් කරනවා. මේ බලන්න මේකෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා වම් පැත්තේ තියෙන අපි ගොඩක් දෙනෙක් කරන සාමාන්‍ය ක්‍රමය. පඩිය අරන් වියදම් කරලා ඉවර වුණාම සමහර විට ඉතුරු කරන්න දෙයක් නැති වෙන්නම පුළුවන්. ඒත් දකුණු පැත්තේ තියෙන බුද්ධිමත් ක්‍රමය බලන්න. පඩිය ගත්ත ගමන්ම වෙන කිසිම වියදමක් කරන්න කලින් ඉතුරු කරන්න ඕන මුදල වෙනම ගිණුමකට දානවා. ඊට පස්සේ ඉතුරු වෙන ගාණෙන් තමයි මුළු මාසෙම වියදම් කළමනාකරණය කරගන්නේ. ඉතින් හිතන්න ඕන විදිය තමයි මේක. ඉතුරුම් කියන්නේ මාසේ ගෙවන්න තියෙන වැදගත්ම බිල වගේ. ලයිට් බිල, වතුර බිල වගේම තමයි. ඒ නිසා ඒ බිල මුලින්ම ගෙවන්න. එතකොට අනිවාර්යෙන්ම මාසේ අන්තිමට ඉතුරුම් ඉලක්කය සම්පූර්ණ වෙලා තේයි. හරි. අපි දැන් යමු දෙවනි ක්‍රමයට. මේක නිකම් බජට් එකක් නෙවෙයි මේක conscious spending. ඒ කියන්නේ සවිඥානිකව වියදම් කරන්න උදව් වෙන පැහැදිලි රාමුවක්. සරලවම කිව්වොත් වියදම් වෙන්නේ කොහාටද කියලා තේරුම් අරගෙන Tamande ඇත්තටම වටින දේවල් වලට වියදම් කරන්න උදව් වෙන ක්‍රමයක්. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ 50-30-20 රීතිය. මේ රීතිය හරිම සරලයි. තමන්ගේ මාසික වැටුප පැහැදිලි කාණ්ඩ තුනකට කඩනවා. 50%, 30% සහ 20% විදිහට. මේකෙන් තමන්ගේ සල්ලි යන්නේ කොහෙටද කියලා පැහැදිලි චිත්‍රයක් මවා ගන්න පුළුවන්. වැටුපෙන් ලොකුම කොටස, ඒ කියන්නේ 50ක් වෙන වෙන අවශ්‍යතාවලට. මේවා තමයි ජීවත් වෙන්න නැටුවම බැරි දේවල්. ඒ කියන්නේ ගෙවල් කුලි, කරන්ට් බිල, වතුර බිල, කෑම බීම සහ වැලට යන්න යන වියදම් වගේ දේවල්. ඊළඟ 30ට වෙන් වෙන්නේ ඕන එපාකම් වලට. මේවා ජීවත් වෙන්න අත්‍යවශ්‍යම නෑ. හැබැයි ඉතින් ජීවිතයට සතුටක් ගේන දේවල්. උදාහරණයක් විදිහට යාළුවොත් එක්ක ෆිල්ම් එකක් බලන්න යන එක, එළියෙන් කන එක, එහෙමත් නැත්නම් තමන්ගේ විනෝදාංශ වලට කරන වියදම්. අන්තිම 20% තමයි අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ මේ කොටස සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ මූල්‍යමය වශයෙන් ශක්තිමත් වෙන්න. ඉතුරුම්, ආයෝජන සහ තියෙන ණය ගෙවීම් වගේ දේවල් වලට. දැන් බලන්න මේක කොච්චර ප්‍රායෝගිකද කියලා. කෙනෙක්ගේ පඩිය රුපියල් 50000ක නම් ඒකෙන් 20කට ගන්නේ හරියටම රුපියල් 10000ක. එතකොට ඉතුරු මිලක්කේ ඉබේම බජට් එකේ කොටසක් බවට පත් වෙනවා. හොඳයි. අපේ තුන්වෙනි ක්‍රමය තමයි විශේෂයෙන්ම ක්‍රෙඩිට් හරි ඩෙබිට් කාඩ් හරි පාවිච්චි කරද්දී ඕනවට වඩා වියදම් වෙන අයට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන අතට අහු වෙන ක්‍රමයක්. ඒ තමයි cash envelope system. එහෙම නැත්නම් මුදල් කවර ක්‍රමය. මේ ක්‍රමය හරිම සරලයි. මාසෙ මුලදීම කෑම බීම, ගමන් බිමන් වගේ වෙනස් වෙන වියදම් වලට අදාළ මුදල ATM එකෙන් ගන්නවා. ඊට පස්සේ කෑම, ගමන් බිමන්, විනෝදය වගේ ලේබල් ගහපු වෙන වෙනම කවරවලට ඒ සල්ලි දානවා. මේ ක්‍රමයේ වැදගත්ම දේ තමයි මේ. යම්කිසි දෙයක් ගන්නකොට අදාළ කවරෙන් විතරයි සල්ලි ගන්නෙ. කවරේ සල්ලි ඉවර වුණා කියන්නේ ඒ මාසෙට ඒ වියදම ඉවරයි. එතකොට කාඩ් එකෙන් ඕනවට වඩා වියදම් කරන එක පාලනය කරගන්න පුළුවන්. මොකද අතේ තියෙන සල්ලි වියදම් වෙද්දී අපිට ඒක හොඳට දැනෙන නිසා අපි දෙපාරක් හිතලා වියදම් කරන්න පෙළඹෙනවා. හොඳයි. අපි දැන් ක්‍රම 3ක් ගැනම කතා කළා. ඉතින් මේ වයින් Tamanට වඩාත්ම ගැලපෙන්නේ මොකක්ද කියලා තෝරගන්නේ කොහොමද? අපි මේ විකල්ප ටික සාරාංශ කරලා බලමු.
ඔන්න බලන්න මේ වගුලෙන් අපේ ක්‍රම තුනම පැහැදිලිව පේනවා. ස්ථාවර ඊතුරුම් පුරුද්දක් ගොඩනගා ගන්න ඕන නම් පළමුව Tamanටම ගෙවන්න ක්‍රමය තමයි හොඳම. Tamanගේ සල්ලි යන්නේ කොහෙටද කියලා පැහැදිලිව දැනගන්න ඕන නම් 50 30 20 රීතිය උදව් වෙනවා. කාඩ් එකකින් වියදම් කරන එක පාලනය කරගන්න අමාරු නම් ලියුම් කවර ක්‍රමය තමයි හොඳම විසඳුම. මතක තියාගන්න මේ ක්‍රම තුනම එකපාර කරන්න ඕන නැහැ. Tamanට පහසුව ගැළපෙනම එක ක්‍රමයක් තෝරගෙන අදම පටන් ගන්න. වැදගත්ම දේ තමයි පරිපූර්ණව පටන් ගන්න හදන එක නෙවෙයි පටන් ගන්න එක. පුංචි ගානකින් හරි පටන් ගන්න එක තමයි වැදගත්. ඉතින් අද ඉගෙනගත්ත මේ දේවල් වලින් තමන්ගේ මූල්‍ය ගමන වෙනස් කරන්න මුලින්ම උත්සාහ කරලා බලන්නේ මේ ක්‍රමවලින් කෝකද? ඒ ගැන මොහොතක් හිතලා බලන්න.